ආයුබෝවන්. අද අපි ෆෙක්සොෆෙනඩීන් ඖෂධය ගැන කතා කරමු. ඖෂධය ගැන වැදගත් වන සියලුම තොරතුරු මෙම වීඩියෝවෙන් ඔබට දැනගැනීමට පුළුවන්. වීඩියෝව අවසන් වනතුරු රැඳී සිටින්න. ෆෙක්සොෆෙනඩීන් කියන්නේ විවිධ ආසාත්මිකතා ඇලර්ජීස් සමනය කරන්න බහුලවම පාවිච්චි කරන ඇන්ටිහිස්ටමීන් ගණයට අයිති බෙහෙතක්. ඖෂධයේ ක්‍රියාකාරීත්වය. ෆෙක්සොෆෙනඩින් කියන්නේ සෙකන්ඩ් ජෙනරේෂන් ඇන්ටිහිස්ටමීන් එකක්. අපේ සිරුරට ආසාත්මිකතාවක් ඇති කරන ද්‍රව්‍යයක් ඇතුළු වූ විට සිරුරෙන් හිස්ටමීන් කියන රසායනිකය මුදාහරිනවා. ක්‍රියාවලිය. සිරුරේ සෛල මතුපිට ඇති H1 රිසෙප්ටර්ස් සමග හිස්ටමීන් එකතුවීම වැළැක්වීම මගින් නාසයෙන් දියර ගැලීම, කිවිසුම් යාම සහ කැසීම වැනි රෝග ලක්ෂණ පාලනය කරයි. සුවිශේෂත්වය. මෙය මොළයට ඇතුළු වන්නේ ඉතා සුළු වශයෙන් නිසා පැරණි බෙහෙත්, පිරිටෝන් වැනි මින් තදබල නිදිමත ගතියක් සෙඩේෂන් ඇති කරන්නේ නැහැ. මාත්‍රාවන් සහභාවිතය. අවුරුදු 12 සිට ඉහළට 120 මිලිග්‍රෑම් හෝ 180 මිලිග්‍රෑම් දිනකට වරක් වතුර සමග පමණක් ගිලින්න. අවුරුදු 6 සිට 11 අතර 30 මිලිග්‍රෑම් දිනකට දෙවරක් පෙති හෝ දියර වශයෙන්. අවුරුදු 2 සිට 11 අතර 30 මිලිග්‍රෑම් දිනකට දෙවරක් දියර ඖෂධය සස්පෙන්ෂන් ලෙස. වැදගත් දියර ඖෂධය සස්පෙන්ෂන් පාවිච්චි කිරීමට පෙර බෝතලය හොඳින් සෙලවිය යුතුය. පාවිච්චි කිරීමේදී අනුගමනය කළ යුතු විශේෂ විධිවිධාන. දොඩම්, ඇපල් හෝ ග්‍රේප් ෆෘට් යුෂ සමග මෙය ගැනීමෙන් වැළකිය යුතුයි. එමගින් බෙහෙත සිරුරට උරා ගැනීම 120 සිට 60 දක්වා අඩු කරන්න පුළුවන්. ඇන්ටැසිඩ්ස් බඩේ දැවිල්ලට ගන්නා බෙහෙත්. මැග්නීසියම් හෝ ඇලුමිනියම් අඩංගු ජෙල් වර්ග උදාහරණයක් ඩයිජීන්, මියුකේන් බොනවා නම් ෆෙක්සොෆෙනඩීන් ගැනීමට පැය 2කට පෙර හෝ පසුව ලබා ගන්න. අධික මේදය සහිත ආහාර හයි ෆැට් මීල්ස් ගැනීමෙන් පසු මෙය පාවිච්චි කිරීමේදී ඖෂධයේ ක්‍රියාකාරීත්වය යම් ප්‍රමාණයකට අඩු විය හැකියි. ශරීරයෙන් බැහැරවීම, උරා ගැනීම. පෙත්තක් ගත් පසු පැය 1-3ක් ඇතුළත රුධිරයේ උපරිම මට්ටමට පැමිණෙන අතර පැයකින් පමණ ක්‍රියාකාරීත්වය ආරම්භ වේ. කාල සීමාව. මෙහි බලපෑම පැය 24ක් පුරා පවතින නිසා දිනකට එක්වරක් ගැනීම ප්‍රමාණවත්ය. බැහැරවීම. ඖෂධයෙන් වැඩි ප්‍රමාණයක් 80ක් පමණ මල පහ හරහත් ඉතිරිය මුත්‍රා හරහත් නොවෙනස්ව ශරීරයෙන් බැහැරවේ. අතුරු ආබාධ සහ අවදානම්. පොදු අතුරු ආබාධ. හිසරදය, කරකැවිල්ල, මුඛය වියලීම හෝ ඔක්කාරය. වකුගඩු රෝගීන්. වකුගඩු ආබාධ ඇති අය සඳහා මාත්‍රාව වෙනස් කළ යුතු බැවින් වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍යයි. ගර්භණී සහ කිරිදෙන මව්වරුන්. මෙම අවස්ථාවලදී ඖෂධය පාවිච්චි කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් අසා තහවුරු කරගත යුතුය. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න.
ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමු වෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.